TikTok එකේ cool ෆිල්ටර් එකක් හම්බුණා. මම දන්නවා ඔයගොල්ලෝ මේක දැකලා ඇති. මේකෙන් කරන්නේ ෆිල්ටර් එක තීරණය කරනවා අපි මේකප් වල කොච්චර පම්ප්ස් ගානක් යූස් කරන්න ඕනේද කියලා. අපි ඒක try කරමු. මුලින්ම primer එක. බලමු මට පම්ප්ස් කීයක් දෙයිද කියලා. 9ක් 1 2 3 4 5 6 7 8 9. මේක වැඩි මගේ මුහුණට කොහොමද? ෆවුන්ඩේෂන් එක. පම්ප්ස් දෙක 8 ඊම ෆවුන්ඩේෂන් එක 1 2 3 4 5 6 7 8 මම සාමාන්‍යයෙන් පම්ප්ස් දෙකක් වගේ තමයි කොහෙම යූස් කරන්නේ මුහුණට. ඔක්කොම ටික ගත්තා. කොණ්ඩෙත් ගෑවිලා. ක්ලවුන් කෙනෙක් වගේ. ඊළඟට බ්‍රොන්ස් එක. හයි. ඒක not bad. මේ මගේ බ්‍රොන්ස් එකේ පම්ප් එකක් නැහැ හින්දා මම ඇනිලෙන් යූස් කරනවා. 1 2 3 4 5 6. ඇත්තටම මෙච්චර ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන අයත් ඉන්නවා TikTok එකේ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර විට. කියන්නේ යාලා ඇත්තටම මේ වගේ මෙච්චර ප්‍රමාණයක් පාවිච්චි කරනවා. Oh my god. ඊළඟට blush. 3ක් 4ක් perfect amount. මගේ blush එකේ tube එක කැඩිලා ඒ නිසා මම අතට චුට්ටක් එකකින් අරගත්තා. දැන් මේක මම ඇනිලෙන් ඇප්ලයි කරනවා. 1 2 3. ඒක හයි amount එක. ඊළඟට concealer 5. මගේ concealer දෙකම ගන්නවා. 1 2 3 4 5 5 5. පොඩක් blush මම apply කරපු brush එක අරගෙන චුට්ටක් මේ concealer එකයි blush එකයි අපහු චුට්ටක් blend කරනවා. නැත්නම් ඒක නිකන් වෙන් වෙලා වගේ තියෙන්නේ. එහෙම වෙන් වෙලා වගේ තියෙන හොඳ නෑනේ. එහෙනම් මම ඒක චුට්ටක් blend කරනවා. හරි ඊට පස්සේ powder. මම දන්නවා powder එකෙන් තමයි මේක නානවන නාන්නේ. හරි මෙච්චර foundation apply කරා නම් මේ වගේ powder ප්‍රමාණයකුත් තියෙන්නේ. හරි powder මම හිතනවා එකපාරක් මම ඩිප් කරලා මුලින්ම එහෙම apply කරාම එක පම්ප් එකක් විදියට. මම ගසන්න නැතුව ඉන්නන්නේ නැත්නම් චීක් කරනවා වගේ. 1 2 3 4 5 6 7 8 9 10. මේක අයින් කරන කවුල් ටික. ඊට පස්සේ mascara 4ක් 5ක් 2යි. හැබැයි මං හිතන්නේ ඒකත් හොඳ ප්‍රමාණයක්. අවුලක් නැහැ. මේකේ මම ගන්නවා මෙහෙම එක පාරක් මම ඩිප් කරාම එක පම්ප් එකක් කියලා. හරි ෆයිනල් ස්ටෙප් එකට ඇවිල්ලා ඉන්නේ. ලිප්ස් බලමු ලිප්ස් වලට කීයක් හම්බෙයිද කියලා. මට නම්බර් එකක් ආවේ නෑනේ. ඇයි ඒ? ඒ කියන්නේ මම ලිප්ස් කරන්න එපාද කරන්නද? හරි ඒත් මම ලිප්ස් කරනවා. මොකද මේ ලුක් එක කම්ප්ලීට් වෙන්න ලිප්ස් තියෙන්නේ බයි. ඒ නිසා මම ලිප් ලයින් එකක් ඇප්ලයි කරලා ලිප්ස්ටික් ඇප්ලයි කරා. මම ලිප් ග්ලොස් එකක් විතරක් ඇප්ලයි කරනවා. හරි මේක තමයි ෆයිනල් ලුක් එක. මට හොඳට මේක පෙවුනට හරිම අවුල් සහගත මේකප් එකක්. මේ සමහර තැන් හරියට සෙට් වෙලා නැහැ. හැබැයි මෙහෙම බලනකොට නම් හොඳයි වගේ නේද? එහෙනම් මේක තමයි ලුක් එක. මේ ෆිල්ටර් එකෙන් මම කරපු